කුරානය කාන්තාවන්ට ආරක්ෂා වෙන්න කිව්වා. පැත්තකට වෙලා ඉන්න කිව්වා. පිරිමින් සමග එකට එක ආශ්‍රය කිරීම වැරදි කියලා පෙන්නලා දුන්නා. ඒ පෙන්නලා දුන්නේ ලෝකයට පමණක් නෙමෙයි. ඉස්ලාම් ධර්මය හඳුන්වා දෙන දාවා ඒ මාවතේ ජනයාට ආරාධනා කරන්නට රහමතුල් ලිල් ආලමීන් මුහම්මද් රසූලුල්ලාහට පවා නීතිය එකයි. නීතිය වෙනසක් නැහැ. එයයි ඉස්ලාම් ධර්මයේ තියෙන විලාසය. VIPs only, somebody's only, elders only. එහෙම නැහැ. නබිතුමා රසූලුල්ලාහ වුණත් නීතිය නීතියයි. යා අයුහන් නබී නබිතුමනි කුල් යස්වාජි නබිතුමනි කුල් යස්වාජි ඔබතුමාගේ භාර්යාවටත් යන්න. අපේ රටේ සිරිතක් තියෙනවානේ. ට්‍රැෆික් සමහර තැන්වල බෝඩ් දාලා තියෙනවා one way no entry ඇතුල් වීම තහනම්. ඒ මටයි ඔබටයි. ට්‍රැෆික් OIC මහත්තයා මොටර් සයිකලයක් අරගෙන පිවිසෙනකොට ඔබතුමා කිව්වා මම කිව්වා one way ඇතුල් වීම තහනම්. යකෝ කටවාගෙන ඉන්නේ නීතිය උඹලට නෙමෙයි. නීතිය උඹලට අපිට ඕන පාරක යන්න පුළුවන්. ඒක හරි නෑ වැරදි. නිල ඇඳුමින් හිටියත් නීතිය ආරක්ෂා කරන පුද්ගලයෙක් වුණත් ඇතුල් වීම තහනම් කිව්වොත් සියලු දෙනාටම තහනම්. නායකයෙක් හෝ වේවා සේවකයෙක් වේවා එයයි ඉස්ලාම්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ඉදිරියේ කණ්ඩායමක් ඉදිරිපත් වෙලා කිව්වා නබිතුමනි උසස් පවුලක කාන්තාවක් මක්දූනි වංශයේ උසස් කාන්තාවක් හොරකම් කළා. හොරකම් මොකද්ද නීතිය? දඬුවම අත වැලමිටින් කපන්න ඕනේ කවුරුණත්. මේට විකල්පයක් ඕනේ යා රසූලල්ලාහ්. උසස් පවුලකනේ. අපේ ගම්වලත් රටේ තියෙනවනේ පුරුද්දක්. ට්‍රස්ටි බෝඩ් එකේ හාජියාර් මාත්තගේ දුව පැනලා ගියා නම් ඒක කොලේ වහනවා. කොඩකට්ටර කපුර්නාන ඉන්නේ. එයාගේ දුව පැනලා ගියා නම් පල්ලි ස්පීකර් එකක් කියලා මේකේ ගෙදරට යන්න එපා. මේගොල්ලත් එක්ක ආශ්‍රය තියාගන්න එපා. අපි ඔදිකි. මේක මොන ඔදිකිද? ඇයි එන හාජියාර් මාත්තේ නා හොඳ නැහැ මේ කියන්නේ. හාජියාර් මාත්ත හොඳ කෙනෙක්. එයාගෙන් ගමට හරි ප්‍රයෝජන තියෙනවා. ඒ නිසා හොඳ නැහැනේ පවුනේ. එයා මොකක් හිතයිද? ඒක ප්‍රසිද්ධ කරනවා නම් හිතේ අමාරුවක්. හිතේ නෙමෙයි කොහේ අමාරුවක් වුණත් වැරද්ද කළොත් වැරදි. එයා ඉස්ලාම් ධර්මය. ඒ නිසා තමයි මුළු ලෝකෙම ආලෝකයක්සේ ඉස්ලාම් ධර්මය දියුණු මාවතකින් ගමන් ගන්නේ. ඒ නිසාමයි Islam is not only a religion, it is a way of life. ඉස්ලාම් කියන්නේ ආගමක් නෙමෙයි. ජීවන රටාවක්. එහෙනම් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වෙත යොමු කළේ මොකද්ද? උසස් පවුලක කාන්තාවක් හොරකමක් කළා. අත කපන්න නැතුව විකල්පයක් හෙව්වා. විකල්පයක් මොකද්ද? ඒ වෙනුවට වෙන මොකක් හරි ඉදිරිපත් කරන්න යා රසූලල්ලාහ්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මොකද්ද කිව්වේ? මාගේ දියණිය ෆාතිමා එසේ වරදක් කළත් ඇගේ අත කපන්නට මේ මුහම්මද් පසු නොවැනි කියලා කිව්වා. අන්න එයයි ධර්මය. ශිෂ්ටාචාරය. උසස් පෙළ පහත් පෙළ අර පවුල මේ පවුල මොකුත් නැහැ. ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලුල්ලාහ් ඒ කලිමාව කියපු සියලු දෙනාම එකම සහෝදරය. වෙනසක් නැහැ. නමුත් වෙනස්කම් තිබෙනවා. ඉස්ලාම් ධර්මයට පිවිසුණු කෙනෙක් මුස්ලිම් පරම්පරාවෙන් විවාහ වෙන්නට ඉදිරිපත් කරනකොට අපේ බූරුවෝ කියනවා එහෙම දෙන්නට බෑ. ඉස්ලාම් ධර්මයේ ඒ ආකාරයක් නැහැ. You are a new Muslim කියලා කිව්වොත්
ඉස්ලාම් ධර්මයේ වැරද්ද නෙමෙයි ඒ බූරුවාගේ වැරද්ද. ඔය ඉස්ලාම් ධර්මයේ තාම දැනගෙන නැහැ. ඉස්ලාම් ධර්මයේ මැනගෙන නැහැ. ඒ නිසා ඉස්ලාම් ධර්මයට දොස් කියන්න එපා. What is Islam? What is Islam telling? කියන්න එපා. මේ පුද්ගලයා person පුද්ගලයා හදන්න තමයි දේශනා. පුද්ගලයා හැදෙන්න තමයි දේශනා. දේශනා අහන්නෙත් නැහැ. ආපු දේශනා ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. ඉස්ලාම් ධර්මය අනුගමනය කරත් නැහැ. අපි මොකක් කරන්නද? එහෙනම් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට පවා අල්ලාහ් මොකද්ද කිව්වේ? කුල් ලිඅස්වාජි. ෆස්ට් පළමුවෙන් නබිතුමනි ලෝකෙට කියන්න ඉස්සෙල්ලා ඔබතුමාගේ භාර්යාවට කියන්න. ඛදීජා තුමියට කියන්න, ආයිෂා තුමියට කියන්න. මොකද්ද කියන්න? ඒ වගේම ඔබනාතික් ඔබතුමියගේ දූ වරුන්ට කියන්න. ෆාතිමාට පවා කියන්න. වනිසායිල් මුමිනීන්. තුන්වැන්න තමයි මුස්ලිම් කාන්තාවන් සියල්ලටම කියන්න. සියලු මුස්ලිම් කාන්තාවන්ට කියන්න. මොකද්ද කියන්න? යුද්නීන අලයිහින්න මින් ජලාබිබිහින්න. යුද්නීන අලයිහින්න මින් ජලාබිබිහින්න. ඒ කාන්තාවන්ගේ කබාය මුන්දාන හිස මත තිබෙන කබාය පහත් කරමින් මුහුණත් වසා ගන්න කියන්නේ. ඉන්ටර්නෙට් යුගයට ඔබින නීතියක් ඔටු යුගයේ අල්ලාහ් තබාරක ව තාලා කුර්ආන මගින් කියලා දුන්නා. අද හැමතැනම මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද? කෙල්ල පැනලා ගියාලු. මගේ පවුලට තව එකෙක් ඇස් ගැව්වලු. ඇස් ගහපු එකාව එලවගෙන මරන්න හදනවට වඩා තමන්ගේ භාර්යාව ආරක්ෂා කරනවා නම් ධර්මය ආරක්ෂා වෙයි. විපතක් නැහැ, විනාශයක් නැහැ. එහෙනම් අල්ලාහ් කිව්වේ හිස මත තිබෙන කබාය පහත් කරමින් මුහුණත් වහන්න කියන්න. මුහුණත් වහන්න කියන්න. මුස්ලිම් කාන්තාව කියනවා චී අපිට බෑ එහෙම මූණ වාගෙන ඉන්න. චී මේ මොකද්ද මූණ වාගෙන? අපි කවුද කියලා දන්නෙත් නැහැ. කොහේ ඉන්නවා කියලා දන්නෙත් නැහැ. කොහේ මල ඉලව්ව හිටියත් මුහුණ වහන්න ඕනේ. It is safety and security. ذلك أدنى أن يعرفن. ذلك أدنى أن يعرفن. එසේ කිරීමෙන් මේ කාන්තාව පිරිසිදු චේතනාවකින් ඉන්න කාන්තාවක් බවට හඳුනා ගන්න පුළුවන්. හෙලිවෙල්ලෙන් නැත්තම් අඩ නිරුවතින් නැත්තම් මුන්දානියක් නැතුව පපුව හොල්ලගෙන යනකොට ඈ බලන ඕනම කෙනෙක් හිතයි මේකේ ඕන එකට ඔට්ටු බං. යන ජාලෙන්න පේනවනේ, ඇඳුමෙම පේනවනේ කියලා කොල්ල මොකද්ද කියන්නේ කියලා විසිල් එකක් ගන්නවා. නැත්තම් ඔම අපුඩියක් ගන්නවා. නැත්තම් තමන්ගේ දැන් තියෙන්නේ ෆෝන්, සෙල් ෆෝන්. ඒවා හඳුන්වලා දුන්නේ අපේ යහපතට. දැන් කෙල්ලොත් එක්ක ලව් කරන්නත් ඒවා පාවිච්චි කරන යුගයක්. එහෙනම් තමන්ව වැස්මින් තහම්ම වැස්මින් වහගෙන යන කාන්තාව දැක්කම කාට හරි නක්කල එකක් ගන්න හිතෙනවද? විසිල් එකක් ගන්න හිතෙනවද? යාළුවා කියනවා උඹ try කරපන් විසිල් එක ගාපන්. අප්පෝ බෑ. වහගෙන යනකොටම පේනවා මේ ගෑණි ගෞරවාන්තික ගෑණි. සිරප්පු පාර කණ්ඩ වෙයි කියලා බයක් ඇති වෙනවා. සුදු කුර්ආනේ මේ ඉන්ටර්නෙට් යුගයට අවශ්‍ය උපදේශ ඔටු යුගයේ අල්ලාහ් තබාරක ව තාලා සුදු කුර්ආනේ දුන්නා. ෆලා යුදයින් ජහරා සිට සිටි වෙනකන් කාන්තාවක් ෆුල් ෆර්දා කබායෙන් තනිවම ගමන් කරන්න පුළුවන්. අල්ලාහ් දෙවියන් කුර්ආනයේ වගකීම බාර අරගෙන ෆලා යුදයින් එහේ යනකන් කිසිම ප්‍රශ්නයක් එයාට ඇති වෙන්නේ නැහැ. එන්න කවුරුද? safety, security. ඒ නිසාමයි ඉස්ලාම් ධර්මය කාන්තාවන්ව හංගන්න කිව්වේ නැහැ. සමහර අය නෝ මොකද ඕගොල්ලෝ ගෑනුව හංගන්නේ කියලා. හංගන්නේ උඹලගේ ඔය හොරු ඉන්න නිසා. උඹලගේ බැල්මත් හරි නැහැ, චේතනාවත් හරි නැහැ. ගල් වල වර්ග දෙකක් තියෙනවනේ. ගල් වල වර්ග දෙකක් තියෙනවා. මෙහෙ නෑ අපේ රටේ.
එකක් තමයි මැණික් ගල. මේ වගේ සුදු කෑල්ලකින් ඒක අඹරලා ගැට ගහලා ඉනේ තියාගන්නේ නැහැ. ඒකටම තියනවා යකඩ පෙට්ටියක් ඒකේ දාලා වහනවා. ඇයි ඒකේ වාලා තියන්නේ? ඇයි ඒකේ වාලා තියන්නේ? යකෝ මැණික. ජෙම් මාණික කල්. ඉങ്ങനെ වෙයිනේ මෙත් බෑ එහෙම